ඔෆිස් එකේ දවල් වෙද්දි ගඳ ගහන අයව දැකලා තියෙනවද? උදේට එනකොට හොඳට පර්ෆියුම් ගහලා සුවඳ ගහන්න ආවට දවල් වෙනකොට මේගොල්ලෝ ගාවින් එන්නේ පුදුම ගඳක්. ඉතින් මෙන්න මේකට හේතුව තමයි තමන් හරියට පර්සනල් හයිජීන් කියන එක මේන්ටේන් කරන්න නැති වුණාම. ඉතින් මේ පර්සනල් හයිජීන් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට සරලව කියලා දෙන්නම්. සරලවම පර්සනල් හයිජීන් කියලා කියන්නේ ඔයා කොහොමද ඔයාගේ ශරීරය සහ ඔයාව මිනිස්සු කොට්ටාශයක් ඉදිරියේ ප්‍රසන්ට් කරන්න කියන එක ගැන. ඉතින් මේ පර්සනල් හයිජීන් ගැන ඔළුව ඉඳලා කකුල් දෙකට නිකන් කතා කරන්න ඕන තරම් දේවල් තිබුණා. මම අද ඔයාලට දේවල් 6කින් මේ පර්සනල් හයිජීන් කියන්නේ මොකක්ද කියලා සරලව කියලා දෙන්නම්. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලගේ කොණ්ඩේ සහ ඔයාලගේ හිස් කබල. ඔයාගේ කොණ්ඩේ උකුණු ඉන්නවා නම්, ඔයාගේ කොණ්ඩේ ඩැන්ඩ්‍රෆ් නම්, ඔයා කළු ඇඳුමක් ඇඳම කුඩු කුඩු වැටෙනවා නම් පර්සනල් හයිජීන් කියන්නේ ඒකට නෙමෙයි. දෙවෙනි කාරණය තමයි ඔයගොල්ලන්ගේ මූණ. ඔයාලට පුළුවන් සැලොන් එකකට යන්න පුළුවන් වුණත් නැති වුණත් මාසෙකට සැරයක් ඔයාගේ මූණ හොඳට ස්ක්‍රබ් කරලා ගෙදරදීම හරි හොඳ ෆේෂියල් එකක් ක්ලීන් අප් එකක් කරලා ඔයාගේ මූණ ලස්සනට තියාගන්න. ඒ වගේම ඔයාගේ ස්කින් එක. ඔයාලට පුළුවන් ඔයාගේ මේ තියෙන අනවශ්‍ය රෝම කූප අත්වල ඉවත් කරලා හොඳ බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරලා ඔයාගේ හැම පිරිසිදුව සුවඳට තියාගන්න. අනිත් දේ තමයි මේ ඕරල් හයිජීන් කියන එක. ඉතින් අපි කෑම කෑවට පස්සේ අපි කාපු කෑමවල ගඳ අපේ කටින් එනවට අපි කවුරුත් කැමති නෑනේ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයා උදේටයි රැටයි ඔයාගේ දත් මදිනවා වගේම ඔයා රස්සාව ඇතුලේ ඉන්නකොට ඔයා කෑම කෑවට පස්සේ ඔයාට බ්‍රෂ් කරන්න බැරි නම් අවම මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා මින්ට් එකක් හරි කටේ දාගෙන හපලා ඔයාගේ මේ හුස්ම ඔයා කතා කරනකොට එන ඒ සුවඳ ෆ්‍රෙෂ්ව තියාගන්න. ඉතින් අනිත් දේ තමයි අපි මේ ලංකාවේ පුරුදු වෙලා තිනවා අතින් කන්න. එතකොට අපි අතින් කෑවට පස්සේ අපි කාපු කෑමවල තියෙන ඒ පිළිගඳ අපේ ඇඟිලි වලින් එනවා නම් ඉතින් අපි කැමති නෑනේ ඒකට. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ අත් දෙකට හොඳ සුවඳ කොලොන් එකක් එහෙම නැත්නම් පර්ෆියුම් එකක් හරි මොන හරි ස්ප්‍රේ කරලා ඔයාගේ ඇඟිලි ටික සුවඳට තියාගන්න. ඉතින් මේ බොඩි එක ගැන කතා කරනකොට තවත් දෙයක් තමයි ඔයාලගේ අන්ඩර් ආම්ස්. ඉතින් මේ අත්යට තියෙන ඒ දාඩිය ගඳ නවත්ව ගන්න තමයි ඩියෝඩ්‍රන්ට් කියලා දෙයක් පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා හැම ෂාවර් එකකටම පස්සේ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරොත් ඒකත් හරි ඩියෝඩ්‍රන්ට් එකක් ක්වොලිටි ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරොත් ඔයාලගේ අත්වලින් එන දාඩිය ගඳ වළක්ව ගන්න. ඉතින් මෙන්න මේ දේවල් 6 කරොත් ඔයාලට පුළුවන් පර්සනල් හයිජීන් කියන එක ඔයාලට ඩේලි යම් තාක් දුරට මේන්ටේන් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.